Good afternoon මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අපි ජංගල් බීච් යන පිටත් වුණා හුඟල්ලි සී ලයිෆ් එකේ ඉඳලා. ඉතින් දැන් මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම බලන එක එන්නම් ඔයාලා දන්නේ නැහැ අහුඟල්ලි සී ලයිෆ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති හින්දා ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා මම කියන්නේ අහුඟල්ලි සී ලයිෆ් එකේ වීඩියෝ එක බලන්න. මම මේ vlog එකට ඉස්සෙල්ලා ඒ vlog එක අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකේ. ඒ කියන්නේ මගේ channel එකේ. ඉතින් ඔයාලා ඒකත් බලලාම මේ වීඩියෝ එක බලන්න එන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මගේ channel එක subscribe කරපු නැති එක්කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එක skip නොකර බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට අනිවාර්යයෙන්ම comment කරන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වා අපි ජංගල් බීච් යන පිටත් වුණා කියලා. ඉතින් අපි හිතුවේ මුහුද පාර දිගේම යන්න. ඉතින් ඒ පාරේ යනකොට හරිම ලස්සනයි මාරම හුණගත් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි හොටෙල්ස් තමයි දිගටම තියෙන හොටෙල්ස් රෙස්ටොරන්ට්. ඉතින් අපි දවල්ට කෑම උයාගෙන ආපු හින්දා අපි හිතුවා ජංගල් බීච් එකට ගිහිල්ලාම දවල් කෑම ගන්න එක හොඳයි කියලා. මොකද දැන් අපිට පාරයිනේ එහෙම තැන් හොයන්නත් නැහැ. ඊට පෙලක් රෙස්ටොරන්ට් තියෙනවා. අපි ගෙනිච්ච කෑම අපිට එතන ඉඳන් කන්න බෑ. එයාලගෙන් කෑම ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි හිතුවා ජංගල් බීච් එකට ගිහිල්ලාම අපේ දවල් කෑම ගන්න. ඉතින් ඔයාලට මම එතෙන්ට ගිහිල්ලාම අපි උයන් ආපු මෙනු එකත් පෙන්නන්නම්. අද අපි ජංගල් බීච් යන්නේ Google Maps වලින් දාගෙන. මොකද අපි කවුරුවත් මීට ඉස්සෙල්ලා ජංගල් බීච් ගිහිල්ලා නැහැ. ඉතින් මාත් මේ ගමන යන්න ඉස්සෙල්ලා අනිත් YouTubers ලගේ වීඩියෝස් බැලුවා. ඉතින් ඒවල තිබ්බ හරිම ලස්සන තැනක් කියලා. ඒ වුණාට තවත් වීඩියෝ දෙක තුනකම තිබ්බා ටිකක් හරි නැති ජරාව එකතු වෙන බීච් එක තමයි ජංගල් බීච් කියන්නේ කියලා. ඉතින් මං හිතුවා අපි එතෙන්ට ගිහිල්ලාම බලමු ජංගල් බීච් කියන්නේ මොන වගේ බීච් එකක්ද කියලා. ඉතින් ඒ හින්දාම තමයි මං ඔයාලවත් එකතු කරගත්තේ ජංගල් බීච් කියන්නේ කොයි වගේ තැනක්ද කියලා බලන්න එකයි යන්න. ඉතින් දැන් අපි ඉක්මනටම ජංගල් බීච් එකට යන් අපේ vlog එක කරන්නයි. ඒ තැන කොයි වගේ තැනක්ද කියලා බලන්නයි. guys දැන් අපි ඉන්නේ රූමස්සල කන්ද පේනමාන. ඉතින් මේ ජංගල් බීච් එක තියෙන්නේ රූමස්සල කන්ද පාමුල. ඉතින් ඔයාලට පේනවා ඇති රූමස්සල කන්දේ තියෙන සාම චෛත්‍යයත්. ඉතින් මේ වගේ සාම චෛත්‍ය ලංකාවේ දැන් කීපයක විතරයි තියෙන්නේ. ඉතින් මන් දන්න තරමින් එකක් මෙතන රූමස්සල තියෙනවා. අනික තියෙන්නේ ශ්‍රීපාද. ඉතින් තව තැන් කීපයකම සාම චෛත්‍ය ඉදි වෙලා තියෙනවා කියලා මං අහලා තියෙනවා. ඉතින් මේ වගේ සාම චෛත්‍ය වලින් නිරූපණය වෙන්නේ ශ්‍රී ලංකාවයි ජපානයයි අතර තියෙන සාමය කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ රූමස්සල කන්දට ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් ඒ ජනප්‍රවාදය තමයි ගොඩ දෙනෙක් දන්නවා රාමා රාවණා යුද්ධය. ඉතින් ඒ අතරදී රාමට ඉන්නවා එක වඳුරු නායකයෙක් හනුමාන් කියලා. ඉතින් මේ හනුමාන් බෙහෙත් පැලෑටි වගේක් ඕන වෙලා හිමාල කන්දට ගිහිල්ලා ඒ හිමාල කන්දෙන් කොටසක් කඩන් එනවා. ඉතින් ඒ හිමාල කන්දෙන් මේ කියන්නේ මේ ගාල්ල හරියදී එක කොටසක් කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ කඩාගෙන වැටිච්ච කොටසට තමයි රූමස්සල කියන්නේ කියලා තමයි මේ අවට ඉන්න හැමෝම වගේ හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ ලස්සන ජනප්‍රවාදකුත් තියෙන රූමස්සල කන්දට දැන් අපි හුඟක් ලං වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා එන්න ඕන පාර හරියටම Google Maps වල කියනවා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන නැත්තම් ගොඩක් අය හිතනවා මේ අපි යන්නේ වැරදි පාරකද දන්නේ නැහැ කියලා. ඉතින් දැන් අපි ඔන්න හුඟක්ම කිට්ටු වුණා. දැන් අපි ඉන්නේ කාර් පාක් එකේ. ජංගල් බීච් කියන්නේ අපිට එතනට යන්න තියෙන කැලෑව ඇතුලේ. ඉතින් ට්‍රී වීල් තියෙනවා මෙතන. ඔයාලට හයර් කරන්න පුළුවන් ට්‍රී වීල්. ඉතින් අපි දැන් ඉක්මනටම කාර් පාක් එකට අපේ වෑන් එක දාලා
කියලා අපි ඉක්මනටම ජංගල් බීච් එකට යන්. ඉතින් ඒ වුණාට අපේ බඩු ටික ගන්නත් ඕන. අපි ගෙනාපු කෑම ටික ඊට පස්සේ නාන්න ගෙනාපු ඇඳුම් ඊට පස්සේ ඉතින් සෑහෙන තොගයක් තියෙනවා උස්සන් යන්න. ඉතින් අපි දැන් ඒ තොගෙත් උස්සගෙන කොහොම හරි ජංගල් බීච් එකට යන්. ජංගල් බීච් එක කොයි වගේ තැනක්ද කියලා බලන්න. අපි එතන පාකින් ෆීස් ගැන කතා කරොත් අපේ වෑන් එක රුපියල් 300ක් ගත්තා යාලා. ඉතින් ඒ රුපියල් 300 දීලා දැන් අපි පල්ලෙහා ජංගල් බීච් එකට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට නිකන් උඩ කන්දක වගේ ඉඳලා පල්ලමට බහින්න තමයි තියෙන්නේ පල්ලෙහාට. ඉතින් මං කිව්වේ ඔයාලට හෙන්න තොගයක් තියනවා කියලා. ඉතින් අපේ ලක්මානේ නැන්දලා JBL එකක් ගෙනල්ලා JBL එකයි මයික් දෙකයි අපි නාන ඇඳුනුයි. ඉතින් ඒ නාන ඇඳුනුයි JBL එකයි අපේ මල්ලි ඔන්න ඉස්සරහින්ම උස්සගෙන යනවා. ඊට පස්සේ අපි ලොකු කලාලයක් ගෙනාවා. ඉතින් ඒ කියන්නේ ලොකු පැදුරක්. ඉතින් ඒ පැදුරයි කෑම ටිකයි අම්මයි ලක්මාලි නැන්දයි දෙන්න ඒ ටික උස්සන් එනවා. මං ඉතින් මුකුත් ගත්තේ නෑ. මගේ බෑග් එක ගත්තා. ඉතින් මම වීඩියෝස් ටික ගන්න එපා. ඒ හින්දා මං මගේ බෑග් එක අරගෙන ආවා. ඉතින් ඔය එන්නේ ඒ කට්ටිය. ඉතින් ලක්මාලි නැන්දලා නංගි ඉස්සර වෙලාම යනවා. ඊට පස්සේ ලක්මාලි නැන්දයි අම්මයි ඔන්න කෑම ටිකයි වතුර බෝතල් ටිකයි අරගෙන පල්ලෙහාට බැහැගෙන යනවා. ඉතින් ඔයාලා ජංගල් බීච් යනවා නම් ටිකක් වයසක ඉන්නවා නැත්නම් චූටි බබාලා ඉන්නවා නම් ඒ ගැන චුට්ටක් හිතන්න. මොකද අපිටත් බැහැ ගන්න සෑහෙන්න අමාරු වුණා. අපේ ආච්චිට එහෙමත් සෑහෙන්න අමාරු වුණා පල්ලෙහාට බැහැ ගන්න. මොකද මේක ගල් තියෙනවා සෑහෙන්න පාරේ ටික කියන්නේ පොඩි හරියක විතරයි පඩිපෙළ තියෙන්නේ. ওই වගේ මුල් හරියෙම තියෙන්නේ ගල්. ඉතින් ඒ ගල් පහු කරගෙන තමයි ඔයාලට පල්ලෙහාට බහින්න වෙන්නේ. ඉතින් guys ඔන්න දැන් අපි ජංගල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට මෙතන ඇත්තෙන්ම කිව්වොත් අපි සතුටින් ආවට ඒ වුණාට මෙතන අපිට නාන්න බෑ. මොකද ඔයාලටමත් පේන විදිහ සෑහෙන්න ජරාව එකතු වෙලා ඒ කියන්නේ මොහොතේ තිබ්බ ඔක්කොම ජරාවල් ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් මිනිස්සු දෙතුන් දෙනෙක් නානවා. ගොඩක් ෆොරිනර්ස්ලාත් අර පුටුවල ඉඳගෙන ඉන්නා මිසක් කවුරුත් එහෙම නාන්නේ නැහැ. වතුරත් දුඹුරු පාටයි. මං දැක්ක ලස්සන ඇත්තෙන්ම කිව්වොත් එතන දැක්කේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් ගොඩක් ඩිසපොයින්ටඩ්. ඉතින් ඊට පස්සේ ඉතින් අපි නාන්න නැතුව ගොඩට ආවා. ඊට පස්සේ දැන් පොඩි අයට බඩගිනි කිව්ව හින්දා අපි උඩට ඇවිල්ලා එතන ඉඳගෙනම කෑම ගත්තා. ඇත්තෙන්ම කිව්වොත් එදා සෑහෙන රැල්ල සැර වැඩි වෙලා අපිට එතන හිටපු කට්ටිය කිව්වා අපි එන්න කලින් දවසේ අපි ආවේ 16. ඉතින් එදා ඒ කියන්නේ 15 වෙනිදා පාන්දර 2ට මුහුද ගොඩක් සැර වෙලා. ඉතින් ඒ වෙලාවේ ඉඳලා රැල්ලත් ගොඩක් උඩට ගහනවා. ඊට පස්සේ එයාලගේ තිබ්බ බෝට්ටුවකුත් දෙකටම කැඩිලා ගිහිල්ලා කියලා තමයි එයාලා අපිට කිව්වේ. ඉතින් කට්ටියත් එක්කම ඊට පස්සේ චුට්ටක් උඩට ඇවිල්ලා අපි කලාලේ දාගෙන ඉවරලා දවල් කෑම ගන්න පටන් ගත්තා. ඉතින් ඔන්න අද මෙනු එක තමයි සුදු බතුයි පරිප්පුයි චිකනුයි පපඩනුයි මැල්ලුනුයි බටුමෝජුයි අලතෙල් දාලයි ඔන්න ඔය ටික තමයි අද අපි උයාගෙන ආවේ අපිට දවල්ට කන්න. ඉතින් අද අපේ ආච්චි අලතෙල් දාන එක ටිකක් වෙනස් විදිහට අරලා තියෙන්නේ. අල ටික කපලා ඒ ටික බෙදලා තමයි තෙල් දාලා තියෙන්නේ. ඉතින් ඒකත් මාරම රසයි. ඉතින් ඔන්න අපි තවත් බීච් එකකට අනිවාර්යෙන්ම දැන් ඊළඟට යනවා. ඉතින් ඒ vlog එකත් අනිවාර්යෙන්ම බලන්න. bye.